ආදරණීය යාළුවනේ. ඔයා කරන අරමුණක වාගේ හීනක ඔයා කරන වැඩක සාර්ථකත්වයේ කියන එක 95%ක්ම තියෙන්නේ. ඔයා කරන hard work, කැපකිරීම, එහෙම නැත්නම් කට්ට කෑම, කොහොම හරි මේක කරනවා දරාගෙන කෑම, දුක් විඳීම මේ තුල. ඔයා විශ්වාස කරනවද? 5%යි chance එක තියෙන්නේ, ලක් එක තියෙන්නේ 5%යි. සමහරව හිතනවා 95%ක් තියෙන්නේ ලක් එක, 5%යි මම මහන්සි වෙන්න ඕනේ කියලා. ඔයාගේ අදහස මට කමෙන්ට් එකක් දාන්න. ඔයා ඒකට එකඟද නැද්ද? එහෙමද වෙන්නේ? එහෙම නැත්නම් ඒක අනිත් පැත්තද? ඔයාට වෙලා තියෙන්නේ මේ වෙද්දී මොන වගේ දෙයක්ද? ඒ අදහස වටිනවා තව කෙනෙක්ට. ඒ අත්දැකීම් වටිනවා තව කෙනෙක්ට. ඔයාටත් මේ වෙද්දී වෙලා තියෙන්නේ 95%ක් ලක් එක හින්දා 5%ක් ඔයා කැපකිරීම කරලා එහෙමද ඔයා සාර්ථක වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් 95%ක් ඔයා කැපකිරීම කරලා ඔයා දුක් විඳලා ඔයා කට්ට කාලා 5%යි ඔයාට ලක් එක තිබිලා තියෙන්නේ. එතනද සාර්ථකත්වයේ තියෙන්නේ. මගේ යෝජනාව නම් මම කියන දේ නම් 95%ක් වා කට්ට කන්න ඕනේ, 95%ක් වා කැපකිරීම කරන්න ඕනේ, 95%ක් වා උනන්දු වෙන්න ඕනේ, 95%ක් වා ඔයාගේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. 5%යි වාට ලක් එක තියෙන්නේ. ඒ ලක් එක තිබ්බත් එකයි නැතත් එකයි ඔයා 95%ක් දිනලා ඉවරයි. වායි ගමන.